වැඩිය දැන් මාසෙට සාමාන්‍යයෙන් බර්න් 12ක් විතර යනවා. ඒකට ඉක්මනට අපි මාස එකමාර මාස 3මාර මාසේ මැණික් කර්මාන්තයට අදාළ සේවාවන් රැසක් කරනවා. ගලකට අවශ්‍ය ට්‍රීට්මන්ට් ඔක්කොම වගේ මෙතනින් කරගන්න පුළුවන්. සීලම දේ මේ ආයතන කරගෙන හැකියාවක් තියෙනවා. ඇත්තටම ලොකු මේ තේරුමක් නැති කෙනෙක් ආවහම උනත් අපි බලලා මොකද්ද මේ ගලට වෙන්න ඕනි ට්‍රීට්මන්ට් එක කියලා දෙනවා ඒගොල්ලන්ට. බර්න් එක ගත්තොත් අපි කෝවංගු සතියට එකපාරක් බර්න් එකක් දානවා. කෝවංගු සතියට එකපාරයි. හරි. ඊට පස්සේ සිල්කි මිල්කි ගෙවුඩ හරියට පුච්චුන්නේ නැති ගල් උනත් අපි සිල්කි බර්න් එකක් යනවා සතියට 5 පාරක් විතර. ගලක වටිනාකම තීරණය වෙනවා ඒකේ weight එක සහ ඒකේ පාට මත. ගොඩාක්ම weight එක. එතකොට අපි ළඟට එන කාර්ගෙන එන රෆ් ගලක අපි weight එක හොඳටම බේරලා ඒගොල්ලන්ට ඒ හොඳ වටිනාකමකට ඒක විකුණ ගන්න පුළුවන් වෙන්න විදිහට කට් කරලා හදලා දෙනවා. හොඳ හැඩයක් දීලා ඒක හදලා දෙනවා. දාන්න. ඔව් ඉලෙක්ට්‍රික් දාන්න අපි ළඟ තියෙනවා දැන් ගලට ගැලපෙන කාල සීමාවන් තියෙනවා. සුබදවසක් වේවා සියලු දෙනාට. අපි අද ඇවිල්ලා ඉන්නේ ගයාන් ජිම් වර්ක් ආයතනයට. ආයතනයේ ගයාන් අයියා ඉන්නවා. අපි ගයාන් අයත් එක්ක කතා කරලා බලමු අපේ කලින් වැඩසටහන් බලපු අය දන්නවා ගයාන් අයියා කියන්නේ කවුද කියලා. රත්නපුර දෙව්මාවතේ තමයි ගයාන් අයියාගේ ජිම් මේ වර්ක්ෂොප් එක තියෙන්නේ. අපි කතා කරලා බලමු එතකොට යන ගම. මේ ගයාන් අයත් එක්ක. ඉතින් අය කොහොමද මේ දවස්වල බිස්නස් හොඳයිද? බිස්නස් හොඳයි. මේ අපේ ගොඩක් දෙනෙක් අහනවා අයියේ මේ ඒ කියන්නේ මේ අයියේ කොහොමද ගල් පුච්ච ගන්න අයියා අය වැඩසටහන් දැන් අලුතෙන් මේ ෂොප් එකත් ආයි වෙනස් කරලා තියෙනවා මේ කොහොමද අයියේ අපේ දැන් අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට කොහොමද ගල් වැඩ කරගන්න පුළුවන් ඒ කියන්නේ අපි අයියගේ ආයතනෙන් කොහොමද දැන් ගල් බර්න් කිරීම කරලා වැඩසටහන් කරා අයියත් එක්ක සහ ගල් උපදැමීමවත් අයියේ ආයතනෙන් කරනවානේ කරන පිළිවෙල කොහොමද අපි දැන් ගොඩක් කට්ටිය දන්නවා බර්න් පිළිබඳ ගල් සම්බන්ධව. ඔය. නොදන්න කට්ටියට අපි කියලා දෙනවා මේක ගෙවුඩ, මේක සිල්කි, මේක දුම්, මේක කෝවා. ඒ කියන්නේ ආධුනිකයෙක්ට උනත් ආවොත් මේ හඳුනාගෙන ගල් බර්න් කරගෙන හැකියාවක් තියෙනවා නේද? තියෙනවා. අපි ඊට පස්සේ පල්දු ගාලා දෙනවා. ගල් ඉරලා දෙනවා. ඔව්. අවශ්‍ය ප්‍රමාණයට බර්න් එක සුදුසු විදියට අපි ගල් සකසලා තමයි වර්ග කරලා තමයි අපි බර්න් එකට ගන්නෙ. ඔව්. එතකොට අය ගල් බර්න් කිරීම සම්බන්ධව සහ ගල් උපදැවීම සම්බන්ධවත් කරනව නේද? අට්ටන් පොලිස් පැත්ත. ඔව්. ඒ ටික ඒ ආකාරයෙන්ම කරගෙන යනවා අපි ඉදිරියට. ඔව්. මේ එතකොට ගොඩක් දෙනෙක් අහනවා අය ඉලෙක්ට්‍රික් දැමීම සම්බන්ධව ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ ගල් ඉලෙක්ට්‍රික් දැමීම සම්බන්ධව කොහොමද වැඩ කටයුතු කලින්ට වැඩිය දැන් මාසෙට සාමාන්‍යයෙන් බර්න් 12ක් විතර යනවා. ඒකට ඉක්මනට අපි මාස එකමාර මාස 3මාර මාසේ 2 week 1 week 1 day වගේ සාමාන්‍යයෙන් බර්න් 12ක් විතර අපි මාසෙකට කරනවා. 12ක් විතර යනවා නේ මාසෙකට. අපි එතකොට විස්තර ටික දැනගන්න පුළුවන් මේ හරියටම අපි අහලා බලමු නංගී අපි ආයතනයේ නංගී ඉන්නවා එතන ගල් බාර ගන්න නංගී නම මොකද්ද? මම විමායා දෙව්වි. හරි නංගී අපිට කියන්න කොහොමද දැන් ගයන් ජිම් වර්ක් ආයතනයෙන් කොහොමද මේ දැන් අපි ගයන ඇත්තේ කතා කරා ගල් සම්බන්ධව කියන්නේ දුම්ගල් ඔට්ටු ගොඩක් ගල් තියෙනවනේ ගල් වර්ග කොහොමද බර්න් කරන්න නිසා මේ ආයතන කරනවනේ ගල් බර්න් කිරීම ඉලෙක්ට්‍රික් දැමීම සහ ගල් ඔප දැමීම. එතකොට ආයතනේ දැන් අපි කියමු ආධුනිකයෙක් කියලා. ඇවිල්ලා ගල ගෙවුඩයක් අරන් එනවා බර්න් කරන්න කියලා කොහොමද බාර ගන්න? එතකොට කොහොමද වෙන මේ සිස්ටම් එක තියෙන්නේ? ඔව් අපි මැණික් කර්මාන්තයට අදාළ සේවාවන් රැසක් කරනවා. ඒව තමයි ගල් ඉරීම, ෆ්‍රීෆෝම් කිරීම, කට් ඇන්ඩ් පොලිෂ්, බර්න් ඉලෙක්ට්‍රික් ඒ වගේ දේවල් ඔක්කොම ගලකට අවශ්‍ය ට්‍රීට්මන්ට් ඔක්කොම වගේ මෙතනින් කරගන්න පුළුවන්. සීලම දේ මේ ආයතන කරගෙන හැකියාවක් තියෙනවා. එතකොට කවුරු හරි අපිට කස්ටමර් කෙනෙක් අපිට ගලක් අරගෙන ආවම මොකක් හරි ට්‍රීට්මන්ට් එකකට එතකොට අපි ඒගොල්ලන්ට බිල් එකක් දෙනවා නම ෆෝන් නම්බර් එකක් ලියාගෙන එතකොට බාරගත්ත දවසක් ආය අපි යාලට දෙන්න බලාපොරොත්තු වෙන දවසක් ඒ ඔක්කොම ඔය මෙහෙම කියනවා එතකොට දැන් ගල් වර්ග ගත්තම ගෙවුඩ වර්ග ගල් වර්ග කීපයක් තියෙනවානේ එතකොට සිල්කි තියෙනවා මිල්කි වගේ ගල් කීපයක් තියෙනවානේ එතකොට ගල් හීට් ට්‍රීට්මන්ට් කරද්දි ගල් උෂ්ණත්ව ප්‍රමාණයක් තියෙනවානේ එතකොට ආයත් මේ ආයතනෙන් කොහොමද එතකොට ගල් කියන්නේ සතිය මොන විදිහටද වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්ද අපිට බලනගෙනට ලේසි වෙන විදිහට ඔව් එතකොට මේක ගැන ඇත්තටම ලොකු මේ තේරුමක් නැති කෙනෙක් ආවහම උනත් අපි බලලා මොකද්ද මේ ගල්ට වෙන්න ඕනි ට්‍රීට්මන්ට් එක කියලා දෙනවා ඒගොල්ලන්ට. ඒ අනුව තමයි අපි මේ ගල් බාරගන්නේ. මේ වගේ. ඒතර ඇත්තටම ඒ කියන්නේ ගල් ගැන අවබෝධයක් නැති කෙනෙක් ගෙවුඩයක් කරන් ආවත් මේක ඇත්තටම පිච්චෙන ගලක්ද? මේ වගේ මොන වගේ උෂ්ණත්වයකද දාන්න ඕන සහ ඒ කියන්නේ ගල් බර්න් එකකින් පස්සේ මේක කොහොමද වෙන සිස්ටම් එක ඔක්කොම හරියට පැහැදිලි කිරීමක් කරනවා නේද?
දැන් අපි කියමුකෝ මේ දැන් අපි ඔයාලා ගල් බාර දුන්නම දැන් සතියට කොහොමද වෙන්නේ කියලා. අර කියන්නේ දුම්ගල් කරන දවසක් තියෙනවනේ කොහොම ඒ ටික අපි කියමු බලන්න. බර්න් එක ගත්තොත් අපි කෝවංගු සතියට එකපාරක් බර්න් එකක් දානවා. කෝවංගු සතියට එකපාරයි. හරි. ඊට පස්සේ සිල්කි මිල්කි ගෙවුඩ දුම්ගල් අපි සතියට 5 පාරක විතර බර්න් එකක් යනවා. හරි. ඊට පස්සේ රෙඩ් පර්පල් යෙලෝ වගේ ගල් අපි සතියට දෙපාරක විතර බර්න් එකක් යනවා. හරි. ඊට පස්සේ දැන් කාගේ හරි ඒ කියන්නේ ගල්වල අපි ගොඩක් අහලා තිබ්බා. ඒ කියන්නේ මේ ගල්වල තියෙන ඉන්ක්ලූෂන්. ඒ කියන්නේ ඇතුලේ සාමාන්‍යයෙන් අර වෙන තැනකින් වුණත් ගෙවුඩ පුච්චපුවා ඇතුලේ ඉතුරු වෙලා තියෙනවනේ ගෙවුඩ පටි. සෝරි කලස් එක ආවත් ගෙවුඩ පටි ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ වෙන කෙනෙක්ගේ ගලක් මේ ආයතනට අරන් ආවත් බර්න් කරගෙන හැකියාවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ බර්න් දැන් ගෙවුඩ හැම ඉතුරු වුණා. ඒ කියන්නේ හරියට පුච්චුන්නේ නැති ගල් වුණා. අපි සිල්කි බර්න් එකක් යනවා සතියට 5 පාරක් විතර. එතකොට ඒකෙන් අපි ඒ ඉන්ක්ලූෂන් 90ක් විතරම අයින් කරලා හොඳ තත්ත්වයෙන් ගල දෙන්න පුළුවන්. පුළුවන් නේ. එතකොට ඔයා කියන්නේ මේ ආයතනෙන් කරපු ගලක් නෙවෙයි පිට ගලක් වුණත් අරන් ආවොත් හරියට පිච්චිච්ච නැති ගලක් අරන් ආවොත් ඉතුරු වෙච්ච ගල් බර්න් කර දීම හැකියාවක් තියෙනවා නේද? ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි මේ ආයතනේ එතකොට අර ගොඩක් ගල්වල බර බේර දෙන මේක වැඩි කියලා කට්ටන් පොලිස් වල එහෙම. එතකොට ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ගලක වටිනාකම තීරණය වෙනවා ඒකේ weight එක සහ ඒකේ පාට මත ගොඩාක්ම weight එක. එතකොට අපි ළඟට එන කාර්ගෙන එන රෆ් ගලක අපි weight එක හොඳටම බේරලා ඒගොල්ලන්ට ඒ වටිනාකම හොඳ වටිනාකමකට ඒක විකුණ ගන්න පුළුවන් වෙන්න විදිහට කට් කරලා හදලා දෙනවා. හොඳ හැඩයක් දීලා ඒක හදලා දෙනවා. හදලා. ඒතර අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න පුළුවන් මේ ගයන් ජිම් වර්ක් ආයතනයට. ඇවිල්ලා ඔයගොල්ලෝ මේ රත්නපුර දෙව්මාවතේ තමයි තියෙන නේද ආයතනය? ඒකට මේ කොහොමද ආයතනයේ වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ ඕපන් කරන වෙලාවක් අපි 8:00 ඉඳලා 5:00 6 වෙනකන් ඔයගොල්ලන්ගේ සේවාවන් අපි කොහොම කරගන්න පුළුවන්. කරගන්න කියන්නේ උදේ 8:00 ඉඳන් හවස 7 6:00 වගේ ආයතනයේ තියෙන. එතකොට මේ දුර ඉඳන් කෙනෙක්ට උනත් කෝල් එකක් දීලා උනත් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා නේද? අපි අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ආයතනයේ ගයන් ජිම් වර්ක් ආයතනයේ මේ නම්බර් එක දාන්නම්. ඔයගොල්ලෝ එන්න කලින් දවසේ කතා කරලා අනිවාර්යෙන් දිනයක් දාගෙන එන්න. එතකොට අපි අනෙන් කතා කරමු කට්ටන් පොලිස් ගැන. කට්ටන් පොලිස් ගලක් අපි දැන් දුර ඉඳන් කෙනෙක් අරන් ආවොත් ඒ කියන්නේ අපි එදිනෙදා දිනකින් දීමේ හැකියද? ඒ කියන්නේ එක් දිනකින් දීමේ හැකියාවක් තියනවද? ඔව් දැන් අපිට කස්ටමර්ස්ලා ගොඩක් එනවා නුවරින් ගාල්ලෙන් ඒ වගේ. එතකොට ඒගොල්ලන් එන වෙලාවත් එක්ක අපි කියනවා දැන් කට්ටන් පොලිස් ගලකට පැයක් දෙකක් එහෙම ගිහිල්ලා අපි වෙලාවක් කියනවා මේ වෙලාවට දෙන්න පුළුවන් කියලා ගොඩාක් වන් ඩේ සර්විස් අපි කරනවා. කරනවානේ. ඒක අනිවාර්යයෙන්ම මේ හොඳ දෙයක් වෙයි. අනිවාර්යයෙන්ම එන්න කලින් දවසේ කෝල් එකක් දීලා එන්න. එතකොට මේ ලේසිනේ ටයිම් එකක් හදාගන්න. ඔව් ඒක තමයි. අපි කතා කරමු දැන් අපි බර්න් එක ගැන කතා කරා. අපි ඉලෙක්ට්‍රික් දැමීම සම්බන්ධව කතා කරමු කොහොමද වෙන්නේ කියලා. ගලක් ඉලෙක්ට්‍රික් දාන්නේ. ඔව් ඉලෙක්ට්‍රික් දාන්න අපි ළඟ තියෙනවා දැන් ගලට ගැලපෙන කාල සීමාවන් තියෙනවා. එතකොට දවස් දෙක සතිය මාස එකමාර 3 වගේ ඕනිම ගලට ගැලපෙන ඕනිම කාලයක ඉලෙක්ට්‍රික් දාන්න. ඒ කියන්නේ ගල බලලි වෙලා මේ ගලට කොච්චර කාලයක් යනවද සතියද දෙකද මාසෙද කියලා ගල බලලා තමයි තීරණය කරන්නේ. ඔව් ඒක තමයි. කස්ටමර් කියන ප්‍රමාණයක් තියෙනවා නම් ඒක අපි ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැහැ. හරි නැත්නම් එයත් එක්ක එකඟ වෙලා අපි කාලයක් තීරණය හැකියාවක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් බර්න් එකේ සහ මේ ගල ඉලෙක්ට්‍රික් දැමීමත් මේ ආතරින් කරගන්න පුළුවන්. නිසි කල ඒ කියන්නේ හොඳ පාට වෙනකම්ම ඒ කියන්නේ මේකට කොච්චර කාලේ සමහරේම තියෙන මාසෙ දාන්නේ තියෙන මාස දෙක දාන්නේ තියෙන ඒගොල්ලෝ මේ ආයතනයෙන් ඔයගොල්ලන්ට හරියටම කියයි ඒගොල්ලෝගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ ඒගොල්ලෝගේ තියෙන මේ වැඩසටහන් එක හරියටම බලලා කියනවා මේ ගලට පාට එන්න මෙච්චර කාලයක් ඕන කියලා. ඔයගොල්ලන්ට ඒකට මේ විදිහට සම්බන්ධ වෙන්න හැකියාවකුත් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන හොඳ ආයතනයක් මේ ගයන් ජිම් වර්ක්ෂොප් එක. ඔයගොල්ලන්ට එකම ආයතනකින් හැමදේම ඒ කියන්නේ ගෙවුඩ බර්න් කිරීම, ගල් ඉලෙක්ට්‍රික් දැමීම සහ ගල් ඔප දැමීම කියන සියලුම දේ එක තැනකින්ම කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ දවසක්.